හිතන්න පුටුවක් තියා ඇඳක් කොට්ටයක්වත් නැති හතර වටින්ම සිමෙන්ති බිත්ති වලින් වට වුණු දවස පුරාම ලයිට් නිවෙන්නේ නැති කුටියක ඔබ හිර වුණු. ලෝකේ භයානකම අපරාධකාරයෝ පවා නම ඇහුවත් බය වෙන මිහිපිට අපාය ගැනයි අද කතාව. ඉතින් කතාවට යන්න කලින් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ බලන්න කැමති අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් කතාව පටන් ගමු. මේ කතාව රසවත් වෙන්න මම මේ විදිහට පටන් ගන්නවා. මාරියෝ කියලා පුංචි ළමයෙක් ඉන්නවා. මාරියෝ ඉපදෙන්නේ සැල්වදෝරේ ඉතා දිලිඳු ගමක. පොඩි කාලේ ඉඳලා එයා දකින්නේ තුවක්කු අතින් ගත්ත මැරක් කල්ලි. ඉතින් මාරියෝට වයස අවුරුදු 10ක් 11ක් වෙනකොට එයාටත් මුදල් වල අවශ්‍යතාවය දැනෙනවා. හැබැයි මේ මැරකල්ලි පාලනය කරන ප්‍රදේශවල සල්ලි හම්බ කරනවා කියන එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේ මාරියෝ තීරණය කරනවා මේ මැරකල්ලි වලට එකතු වෙන්න. ඉතින් මේ කල්ලියකට බැඳෙන කෙනෙක්ට තියෙන පළවෙනි පරීක්ෂණය තමයි the beat down කියන්නේ. ඒකෙදි වෙන්නේ කල්ලියේ දැනට ඉන්න සමාජිකයන් එකතු වෙලා මෙයාට දරුණු ලෙස පහර දෙනවා. ඔහුට කරන්න තියෙන්නේ කිසිම විදිහකින් ප්‍රතිපහාර එල්ල කරන්න නැතුව ඉවසාගෙන තරාගෙන ඉන්න එක. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ විශ්වාසවන්තභාවය ඔප්පු කරන එක. ඒක බොහෝ විට අහිංසක මිනිස්සෙක්ව මරා දැමීම, ප්‍රතිවිරුද්ධ කල්ලියක සමාජිකයෙක්ට වෙඩි තැබීම, එහෙම නැත්නම් තමන්ගේ පවුලෙම කෙනෙක්ගේ ජීවිතේ විනාශ කිරීමක් වෙන්න පුළුවන්. සැල්වදෝරවල තිබුණු දරුණුම මැරකල්ලි දෙකෙන් එකක් තමයි MS-13 කියන්නේ. ඉතින් මාරියෝ MS-13 කල්ලියට එකතු වුණා. එතනින් පස්සේ මිනිමැරුම් මංකොල්ල කෑම් මාරියෝගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වුණා. හැබැයි 2023 අවුරුද්දේ එක දවසක මාරියෝගේ මුළු ජීවිතේම වෙනස් වුණා. සැල්වදෝරේ රජය විසින් දියත් කරපු දැවැන්ත මෙහෙයුමකින් පස්සේ මාරියෝ සහ ඒ මැරකල්ලි වල සමාජිකයින් 40000ක පමණ පිරිසක් තඩංගුවට ගන්නවා. ඉතින් මෙයාට ලැබෙන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම. හැබැයි මෙයාලා යන්නේ සාමාන්‍ය හිරගෙදරකට නෙවෙයි. මෙයාලා යන්නෙම මරණය දකින්න. ඉතින් මාරියෝ ඇතුළු මේ පිරිස හිරගෙදරට ගේන්නේ බස් රථ 100 ගණනක පෙරහැරමින්. අත් දෙක පිටිපස්සට කරලා මාංචු දාලා ධනහිසට වෙනකල් ඔළුව පාත් කරගෙන තමයි මෙයාලා පේලියට දුවන්න ඕනේ. මෙතන ආරක්ෂාව ගැන කිව්වොත් වටේට තාප්ප විතරක් නෙවෙයි වෝට් 15000ක විදුලි වැටවල් තියෙනවා. ඒ වගේම හමුදා නිලධාරීන් විශාල පිරිසක් නවීනතම තුවක්කු එක්ක පැය 24 පුරාම ආරක්ෂාව සපයනවා. ඒ වගේම තමයි මේ හිරගෙදරට ගියාට පස්සේ බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. දුරකථන සිග්නල් පවා අවහිර කරලා තියෙනවා. කොටින්ම කිව්වොත් හඳක් තරුවක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. මේ තමයි සැල්වදෝරේ සීකොට් බන්ධනාගාරය. දැන් ඔයාලා හිතනවා ඇති මෙච්චර දරුණු මිනිස්සු දවස් ගානකට මොනවද කන්න දෙන්නේ කියලා. මෙතන සැප කියන වචනේ නම් ගෑවිලවත් නැහැ. මෙයාලට වේල් 3ක් ආහාර හම්බෙනවා. ඒකත් ගොඩක් වෙලාවට බෝංචි වගේ ඇට වර්ගයක් සහ කුරක්කන් වගේ පිටි වර්ගයකින් හදපු රොටියක්. ඒ වගේම මස් මාළු බිත්තර මෙයාලට හීනකින්වත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයාලා කෑමටවත් එළියට ගන්නෙ නැහැ. දවසේ කෑම වේල් 3ම මෙයාලා ඉන්න සිර කුටි වලටම සපයනවා. ඒ වගේම මෙයාලට මෙට්ටයක් නැහැ, කොට්ටයක් ලැබෙන්නේ නැහැ. තියෙන්නේ යකඩ තට්ටු ඇඳන්. ඒ යකඩ තට්ටු ඇඳන් උඩ තමයි මිනිස්සු 40000කට පමණ ප්‍රමාණයක් ගෙහි නිදාගන්නේ. ඔයාලට මං කලින් කිව්වා මතකද මේ බන්ධනාගාරේ කිසිම වෙලාවක ලයිට් නිවන්නේ නැහැ කියලා. ඉතින් මේකේ ඉන්න අයට Tamanට වෙනම තුවායක් හම්බෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේකේ ඉන්න අය නිදාගන්නේ ඔළුවට තුවායක් දාගෙන. ඒ වගේම තමයි එක සිරමැදිරියක සිරකරුවන් 80ක් පමණ ඉන්නවා. ඒ සිරකරුවන් 80ටම තියෙන්නේ එක වැසිකිළියක් පමණයි. ඉතින් නිකමට හිතලා බලන්න. ඔයාට මේ වගේ ජීවිතයක් ගත කරන්න වුණොත් කොහොමද? හිතා ගන්නවත් බෑ නේද? ඉතින් මම කියන්නම් ඔයාලට ඊළඟට එන ප්‍රශ්නේ. ඇයි මෙයාලට කන්න දීලා තියාගන්නේ මරණ දඬුවම දෙන්නේ නැතුව? හැබැයි සැල්වදෝරේ ජනාධිපති නයිට් බුකේල් මේ ක්‍රමයේ තෝරාගන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මරණයට වඩා දරුණු දඬුවමක් දෙන්න ඕනි කියන එක. සැල්වදෝරේ ජනාධිපති විශ්වාස කරන්නේ ඔවුන්ට මරණ දඬුවම දෙනවට වඩා මේ වගේ මුළු ජීවිත කාලයම සිර කුටියක ගත කරන්න දෙන එක ඉතා දරුණු දඬුවමක් කියලා. හැබැයි මේ කතාවේ ඇත්තකුත් තියෙනවා.
ඔවුන් ජීවත් වෙන හැම තප්පරේම ඔවුන් කරපු වැරදි ගැන පසුතැවෙමින් ඉතා දුෂ්කර විදිහට තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දෙවෙනි හේතුව තමයි ජාත්‍යන්තර නීති සහ මානව හිමිකම් කියන්නේ. ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක කරොත් ලෝකයේ අනිත් රටවල් සහ ගොඩක් සංවිධාන වලින් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. එහෙම වුණොත් සැල්වදෝරේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. තුන්වෙනි දේ තමයි දේශපාලනය සහ ප්‍රචාරණ වාසිය කියන්නේ. සැල්වදෝරේ ජනාධිපතිට අවශ්‍යයි ලෝකයට පෙන්වන්න තමන් අපරාධකරුවන්ව පාලනය කරලා ඉන්නවා කියලා. ඉතින් මේ සිරකරුවන් දහස් ගණනක් දනගස්සලා ඉන්න පින්තූර වීඩියෝස් එයා ලෝකෙ පුරා ප්‍රසිද්ධ කරනවා. ඉතින් මෙයා මේකෙන් රජයට ලොකු බලයක් සහ ජනප්‍රියතාවයක් ලබා ගන්නවා. හතරවෙනි එක තමයි තොරතුරු ලබා ගැනීම. ඉතින් මේ ඉන්න සමාජිකයෝ නිකම්ම මිනිමරුවෝ විතරක් නෙවෙයි. විශාල සංවිධානාත්මක කල්ලිවල සමාජිකයෝ. ඉතින් එයාලගෙන් විටින්මිට ප්‍රශ්න කිරීමෙන් එයාලකව තියෙන රහස් තොරතුරු එතකොට එළියේ සැඟවිලා ඉන්න තවත් සමාජිකයින් ගැන සහ ඔවුන්ගේ මුදල් ලැබෙන මාර්ග ගැන තොරතුරු මෙයාලගෙන් ප්‍රශ්න කරලා අහගන්න අවස්ථාව තියෙනවා රජයට. තවත් හේතුවක් තමයි මෙතන වැරදීමකින් අහුවුණ අය ඉන්න පුළුවන් කියන එක. ඉතින් මේක දැවන්ත මෙහෙයුමකින් සිද්ධ වුණ දෙයක් හින්දා මෙතන අහිංසක මිනිස්සු පවා ඉන්න පුළුවන්. ඉතින් මරණ දඬුවම දුන්නොත් ඒ හේතුව හින්දා රජයට චෝදනා එල්ල වෙන්න පුළුවන්. නමුත් මරණ දඬුවම දුන්නොත් රජයට ඒක නිවැරදි කරන්න බෑ. ඉතින් මේ හේතුව හින්දා කවදා හරි කෙනෙක් වැරදි නෑ කියලා ඔප්පු වුණොත් එයාව නිදහස් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ සිරකූඩුවල ඇතුලේ තත්ත්වය ගැන කතා කරොත් මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වා එක සිරකුටියක සිරකරුවන් 80ක් පමණ ඉන්නවා කියලා. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ සිරකරුවෝ රණ්ඩු වෙන්නේ නැද්ද එකට ඉද්දි? රණ්ඩු වෙනවා. හැබැයි එක රණ්ඩුවක් වුණොත් මුළු සිරකරුවන් 80ටම කෑම නතර වෙනවා. එහෙමත් නැත්නම් අඳුරු කාමරයක හිර කරනවා. ඉතින් ඒ හේතු හින්දා මේ දරුණු මැරයෝ පවා හරිම සංසුන්ව ඉන්න පුරුදු වෙලා තියෙනවා. මොකද එක්කෙනෙක් වැරද්දක් කරොත් දඬුවම ලැබෙන්නේ හැමෝටම. ඒ වගේම තමයි මේ හිරගෙදර ඉන්න කිසිම කෙනෙක්ව බලන්න මෙයාලගේ පවුලේ අයට අවසරයක් නැහැ. ඒ වගේම මෙතන ඉන්න අය ගැන කිසිම තොරතුරක් එළියට දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ගොඩක් පවුල්වල තමන්ගේ සමාජිකයෙක් මෙතන ඉන්නවද කියලා පවුලේ අයවත් දන්නේ නැහැ. හැබැයි සැල්වදෝරේ ජනාධිපති මේ බන්ධනාගාරය ගැන යම් සීමිත තොරතුරු ටිකක් මාධ්‍යයට දීලා තියෙනවා. ඒකෙදි ඒ පුද්ගලයෙක්ගේ මාධ්‍යයේදී ප්‍රශ්න කරනවා. එම පුද්ගලයා MS-13 කල්ලියේ සමාජිකයෙක්. ඔහු එතනදි කියනවා ඔහු මිනිස් ජීවිත 30කට වඩා නැති කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔහු මේ කල්ලියට බැඳිලා තියෙන්නේ අවුරුදු 11යි. ඉතින් ඔයාලා හිතන්නේ මේ බන්ධනාගාරයෙන් දැනට කී දෙනෙක් විතර පැනලා ගිහිල්ලා ඇද්ද? උත්තරේ තමයි 0. මෙතනින් පැනලා යනවා කියන එක හීනයක් විතරයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන මේ වෙලාව වෙනකොටත් දහස් ගණන් තරුණයෝ තමන් කරපු වැරදි ගැන පසුතැවෙමින් මේ බන්ධනාගාරය ඇතුලේ හිර වෙලා ඉන්නවා. මොකද මේක හිරගෙදරකටත් වඩා තනිකරම මිහිපිට අපායක්. ඉතින් අපි ජීවත් වෙද්දී වැරද්දක් වෙන්න යන්නේ එක තප්පරයයි වෙන්න පුළුවන්. හැබැයි ඒ තප්පරේම ඒක අතීතයට එකතු වෙලා ඉවරයි. කොච්චර පසුතැවුණත් අතීතේ ආයෙ වෙනස් කරන්න බෑ. ඉතින් ජීවිතේ ගන්න තීරණ හොඳට හිතලා බලලා ගන්න. මොකද පස්සේ පසුතැවුණා කියලා අතීතයට එකතු වෙන කිසි දෙයක් ආයෙ වෙනස් කරන්න බෑ. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ? ලෝකේ අපරාධ අඩු කරන්න මෙවැනි දැඩි නීති අවශ්‍යයි කියලා ඔයාලා හිතනවාද? එහෙම නැත්නම් මේක තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.